Yamaha brand එකෙන් හොඳ බයික් දෙකක් තියෙනවා. අපි කතා කරොත් එහෙනම් බයික් දෙක ගැන වෙනම ලොකු චේන්ජ් එකක් නැහැ. හැබැයි පොඩි වෙනස්කම් දෙකක් එක්ක තමයි බයික් එක ගැන කතා කරන්න තියෙන්නේ. මොකක්ද මේ බයික් එක? මොකක්ද මේ බයික් එක? මොනවද තියෙන විශේෂතා? මේක R15M කියන මොඩල් එක. මේ බයික් එක. ඔව් මේක අපි විතරයි ලංකාවේ ගෙන්නන්නෙත් ඉස්සරහට ගෙන්නන්නෙත් අපි දැනට ගෙන්නලා තියෙන්නෙත් අපි. මේක R15 normal ස්ටෑන්ඩඩ් එඩිෂන් එක. මේකෙත් මේ කලර් එක අවైలබල් නැහැ. මේ කලර් එකත් අපි විතරයි ගෙන්නන්නේ. ඒ කියන්නේ වයිට් කලර් එක ලංකාවට ගෙන්නන්නේ ඔබ ආයෙත් තියෙන විතර ඒ කියන්නේ ප්‍රයිම් රේසින් එකට ආවොත් විතරයි. වයිට් කලර් එකෙන් මේ බයික් එක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ලංකාවෙම මේ බයික් එක තියෙන්නේ ප්‍රයිම් රේසින් ආව තියෙන විතරයි. රයිට්. අපි මුලින් මේ බයික් එක ගැන කතා කරොත් එම් රිස්වාන් අපි මේකේ එන්ජින් එක සහ ෆුවල් ටැංක් එක ගැන පොඩ්ඩක් කතා කරොත් එම් මොනවද තියෙන විශේෂතා මේකේ? කලින් බයික් වගේම ෆියුල් ඉන්ජෙක්ටර් EFI කියන එන්ජින් එකේ එන බයික් එක තමයි මේක. මේකත් ගොඩක්ම අපේ ෂෝරූම් එකේ ගොඩක් මාකට් බයික් එකක්. මේක තමයි අපි ගත්තොත් නම්බර් 1 ෆාස්ට්ම මූවිං බයික් මොඩල් එක තමයි මේ R15M කියන මොඩල් එක. මේ දෙකම කම්පෙයාර් කරලා ගත්තොත් දෙකම සේම් එන්ජින් තියෙන්නේ. හැබැයි මේකේ ක්වික් ශිෆ්ටර්ස් තියෙනවා. මේකේ ක්වික් ශිෆ්ටර්ස් එන්නේ නැහැ. සිග්නල් ලයිට් ටික LED සිග්නල් ලයිට් එන්නේ. ඒ වගේම නිකන් ස්ටෑන්ඩඩ් R15 බයික් එක ගත්තොත් මේක LED බල්බ් එන සිගනල් ලයිට් එක තමයි එන්නේ. පස්සේ ආයේ අපි ඉස්සරහා ඩිජිටල් ස්ක්‍රීන් එකට ගියොත් ස්ක්‍රීන් දෙකම වෙනස්. මේක එන්නේ TFT ඩිස්ප්ලේ එකක් එන්නේ. මේක normal standard analog display එකක් තමයි එන්නේ. මේක phone connectivity දෙකේම phone connectivity තියෙනවා. මේකේ ගොඩක් options ඊට වඩා වැඩි මේ බයික් එකත් එක්ක compare කරද්දී R15M කියන model එකේ display එක ගොඩක් advance R15 standard version එකට වඩා. ඔව් අපි බයික් දෙකේ මේ එන්ජින් කැපැසිටි ගැන කතා කරේ රිසන් ඒ විදිහට දැන් අපි ගත්තොත් එහෙම බයික් දෙකේ සීට් එක මට හිතෙනවා හරියම කම්ෆර්ටබල් රයිඩ් එකක් ගන්න පුළුවන් ඇති ලංකාවේ ඕනම රෝඩ් කන්ඩිෂන් එක සහ විශේෂයෙන්ම අපි ට්‍රැෆික් එකේ වගේ රයිඩ් කරනවා නම් මේක හොඳ කම්ෆර්ටබල් රයිඩ් එකක් ගන්න පුළුවන් බයික් දෙයක් වෙන්නේ. අනිවාර්යයෙන්. මේකේ ලංකාවේ ගොඩක් මේ බයික් එක බරපතල වගේ පෙනුනට මේක ගොඩක් ස්මූත් ගොඩක් කම්ෆර්ට් වශයෙන් ගොඩක් බරයි. ඒ කියන්නේ දැන් මේ Yamaha බයික්ස් ගොඩක් කම්ෆර්ට් වශයෙන් ගොඩක්ම ස්මූත් බයික්. දැන් මේ ලංකා පාරවල වගේ මේ බයික් එක ගොඩක් අතට ස්මූත් කන්ට්‍රෝල් කරන්න ලේසි, කොන්ෆිඩන්ට් එක තියෙනවා, කම්ෆර්ට් එක තියෙනවා. ඒ වගේම ෆුල් පැක් එන බයික් එක තමයි මේ R15M කියන මොඩල් එක. සහ විශේෂයෙන්ම කෙනෙක් දුර යනවා නම් සහ වැඩි වෙලාවක් රයිඩ් කරනවා නම් හොඳ කම්ෆර්ටබල් රයිඩ් එකක් ගන්න පුළුවන් බයික් දෙකක් තමයි Yamaha R1 කියන මේ බයික් දෙක. අපි ටයර් සයිස් ගැන කතා කරොත් එම රිස්වාන් මේ කොහොමද දෙකේ වෙනසක් තියෙනවද නැත්නම් එකම ටයර් සයිස් එකද බයික් දෙකටම එන්නේ? ඔව් සයිස් බයික් දෙකටම සයිස් සේම් සයිස් එන්නේ. කලින් බයික් වගේම මේ බයික් වලත් ටියුබ්ලස් තමයි එන්නේ. බයික් දෙකේම ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් ඉස්සරහ එන්නේ අපිට 180යි සහ පිටපස්සට අපිට එන්නේ 140 කියන සයිස් එක තමයි මේ මොඩල්ස් දෙකේම බලා ගන්න පුළුවන්. හොඳයි. බයික් වල අපි මීළඟට කතා කරන රිස්වාන් අපේ මේ ෆුවල් පැත්ත අපි නිතරම කතා කරන දෙයක් තමයි ඉකොනොමි එකට කොච්චර වැලියුද කියන එක බයික් එක. ඒ නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. ලීටරෙන් කොච්චර දුර දහවනය කරන්න පුළුවන්ද සහ බයික් දෙකම වෙනම එන්ජින් කැපැසිටි එක බැලුවොත් එහෙම මොන වගේ ෆුවල් කැපැසිටි එකද තියෙන්නේ බයික් දෙකේ වෙනම අපි කතා කරමු. මේ බයික් දෙකේම ෆියුල් කැපැසිටි වෙලා ලීටර් 11යි. සාමාන්‍යයෙන් බයික් දෙකේම සාමාන්‍යයෙන් කිලෝමීටර් 50ක් විතර අපිට බලා ගන්න පුළුවන් එක ලීටර් එකකින්. ෆුල් ටැංක් එකම අපිට කිලෝමීටර් 500ක් 600ක් අතර අපිට දුවන්න පුළුවන්. අනිවාර්යෙන් ඉතින් හොඳ රයිඩ් එකක් ගන්න පුළුවන් හොඳ ෆුවල් කන්සප්ෂන් එකක් තියෙන බයික් එකක් ගන්න තමයි මේ විදිහට කතා කරේ. අපි බැලුවොත් එහෙම රිස්වාන් මිල ගණන් සාකච්ඡා කරලා බැලුවොත් එහෙම වෙනම මිල මොන වගේ තියෙන ආයතන ඇතුලේ? මේකේ දෙකේම මිල රුපියල් ලක්ෂ 17 මාරක් විතර තමයි අපේ කෝට් කරන්න අපි. මේ මොඩල් එක R15M කියන මොඩල් එකක්. මේක නිකන් ස්ටෑන්ඩඩ් මොඩල් එක. මේ දෙකේම ගාන එක සමාන වෙන්න හේතුව තමයි මේක ස්පෙෂල් එඩිෂන් එකේ මොඩල් එකක් තමයි. වයිට් කලර් එන්නේ මේ බයික් එක විතරක් නිසා තමයි මේ ප්‍රයිස් දෙකම සේම් වෙන්නේ. දැන් මේ බයික් එක ගත්තොත් මේක R15M කියන මොඩල් එක නිසා තමයි ප්‍රයිසස් ගොඩක් සේම් තියෙන්නේ.